අද සාහිත්‍ය රසය කියලා කියන්නේ. දැන් අපි කනකොට නම් කෑමක් කනකොට එහෙම නැත්නම් කෑමක් හදනකොට ඒකට රහ එකතු කරනවා. මොනවද? රම්පේ කරපිංච එකතු කරනවා, මොසාජ කරාම නැත්නම් මිරිස් කුඩු දානකද මේකද තියෙන කලපාන ඔක්කොම එකතු කරලා දානවා. හරිද? ඒ වගේ මං අහන්නේ සාහිත්‍ය රසයට මොනවද අපිට එකතු කරන්න? චූටි කවියක් මතක් කරන්නම් මේක මේ ලංකාවේ දැනට ඉන්න නූතන යුගයේ කවියන්ගෙන්, ඒ කියන්නේ නව පරපුරේ කවියන්ගෙන් අති විශිෂ්ට කවියෙක්ගේ කවියක්. පුංචි කොටසක් කියන්නම්. උලකුඩේ දේවියට පුතෙක් ලැබිලලු අන්න සැලලි හිමියෝ ඔබට කොහොම සතුටක් ඇද්ද? දැන් ඉතින් රජතුමා ඔබට සලකයි හොඳට පොතලියෝ හිමි නමට බොහොම ගරු සත්කාර. අද ඉඳන් දින 7ක් කෝට්ටේ හැමතැනම මහා සැනකෙළි රසක් පැවැත්වේ එක දිගට. දැන් මම ඇයි මේක කීවේ? මේක කීවේ මේ ඔයාලට උලකුඩේ දේවිය ගැන උගන්වන්නවත්, සැලලි හිමිය ගැන උගන්වන්නවත්, ඒක ගැන ਵਿਚාරය කරන්නවත් නෙමෙයි. මේ සරලම උදාහරණයක් අරගෙන කතා කරන්න හදන්නේ සාහිත්‍ය රස වෙන්න නම් ඒකට අලංකාර තියෙන්න ඕනේ කියන එක කියලා. අපි නිකන් කියවගෙන ගිය පළියට සාහිත්‍යයක් රස වෙන්නේ නැහැ. ඒක නිසා සාහිත්‍යයේ රහ හරියටම දැනගන්න අගෝස්තු 14 වෙනිදා රෑ 7ට ඔයා දොරලා ඉන්න